තෙරුවන් සරණයි දෙවිපිටයි හැමෝටම. ඉතින් මේක මගේ YouTube channel එකක්. හැබැයි මම personal එකක්. ඒ වුණාට මම මේක එච්චර පාවිච්චි කරන්නේ නැහැ. සමහරක් ඉතින් අවශ්‍ය වුණොත් අප්ලෝඩ් කරනවා. සමහරක් දෙයක් තිබුණොත් හොඳ දෙයක් තිබුණොත් මම අප්ලෝඩ් කරනවා. ඉතින් මට හිතුණා මගේ ජීවිතේ වෙච්ච එක්තරා අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මට හිතුණා ඒක ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා, ෂෙයා කරගන්න ඕනේ කියලා ඔයගොල්ලන්ත් එක්ක. ඉතින් මම කැන්සර් ලං කැන්සර් එකක් තිබුණ කෙනෙක්. දැන්ටත් තියෙනවා. ඊට පස්සේ ඉතින් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මේ අත්දැකීම බෙදා ගන්න ඕනේ කියලා. එක්තරා සුවිශේෂ අත්දැකීමක්. ඉතින් මට 2019 දී හැදුනා ලං කැන්සර් එකක්. හැබැයි ඒක ස්ටේජ් 1 වගේ. හැබැයි ඒක හැමතැනම ස්ප්‍රෙඩ් වෙලා තිබුණේ නැහැ. හැබැයි මට සිම්ප්ටම්ස් මම ඔයගලන්ට කියන්නම් මට ඒක මුලදී හැදුනේ කොහොමද කියලා. ගොඩාක් හෝස් වොයිස් එකක් වගේ කැස්ස හැමදාම මාස 3ක් තිස්සේ කැස්ස. ඊට පස්සේ මට එකපාරට මගේ කටහඬ නැතුව ගියා. ඊට පස්සේ කන්න ගිලින්න ගොඩක් අමාරු වුණා. ඔක්කොම ලික්විඩයිස් වගේ පියුරි ඩයට් වගේ තමයි ගත්තේ. ඉතින් ඔහොම ඉන්න මම ජීවත් වෙන්නේ පිටරටක. ඉතින් මම UK වල තමයි ඉන්නේ. ඉතින් මම ඉටලිත් ඉන්නවා. ඉතින් මගේ ෆැමිලි අපි ඔක්කොම ඉටලිත් කනෙක්ෂන්ස් තියෙනවා. ඊට පස්සේ මම ඩිසයිඩ් කරා ඉතින් මේ ડોක්ටර්ස්ලා මම මෙහෙ රස්සාව කරනවා. ඉතින් මම මෙහෙ ડોක්ටර්ස්ලාගෙන් ඇහුවම ඉතින් ඇත්තටම මෙහෙට වැඩිය ඉටලි ට්‍රීට්මන්ට්ස් හොඳයි. ඊට පස්සේ මම 2019 දී මම ඉටලි ගියා. ඉටලි ගිහලා එහෙන් තමයි මම ට්‍රීට්මන්ට් ගත්තේ. ඉතින් ඒගොල්ලෝ මට හුඟක් හොඳ මෙඩිකේෂන්ස් දුන්නා. ඉතින් මම මේ මෙඩිකේෂන්ස් ගන්න ගම හැබැයි මම හොස්පිටල් එකකවත් නැවතුන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ කීමෝ ටැබ්ලට්ස් විතරයි මට දුන්නේ. කීමෝ ටැබ්ලට්ස් දීලා ඒගොල්ලෝ බැලුවා මට මේක හරියට වර්ක් කරනවද කියන එක බැලුවා. වැඩ කරනවද කියන එක බැලුවා. ඊට පස්සේ ඒගොල්ලෝ මට ඉතින් ඒක දිගටම දුන්නා. ඒක මොකද ඒක හරි ගිය නිසා. ඊට පස්සේ මාස 3ක් විතර මම ඔහොම බෙහෙත් පිපී තිනොට කොවිඩ් නේ. ඉතින් කොවිඩ් වලට කොවිඩ් තිබුණා. ඉතින් මම අවුරුදු 2ක් විතර 2019 ඉඳලා 2022 වෙනකන් 21 වගේ 21 අන්තිම වගේ වෙනකන් ඉටලි ඉඳලා ට්‍රීට්මන්ට් ගත්තා ඔක්කොම. සේරම ට්‍රීට්මන්ට්ස් අරගෙන ඔක්කොම කරලා ඉවර වෙලා ඊට පස්සේ මට ටිකක් හොඳ වගේ තිබුණා. ඉතින් මට කන්න පුළුවන්. මං ගෙදර වැඩ කරනවා. ඉතින් මම හිතුවා මම මේකත් එක්ක ෆයිට් කරනවා කියලා. ඉතින් ඇත්තටම මම ගොඩක් ස්ට්‍රෝං කෙනෙක්. ඉතින් මං පුතාලටත් ඕනම කෙනෙකුට ඕනම කෙනෙකුට කියන්නේ කැන්සර් එකක් කියන්නේ ඇත්තටම මිනිස්සු ගොඩාක් බය වෙන දෙයක්. ඇත්තටම ෆැමිලි එකක් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්නපත් වෙන එකක්. නමුත් මම ඒ වෙලේ හිතුවා මම රස්සාවක් කරනවා. මගේ ෆැමිලි එකක් තියෙනවා. මම මේකට ෆයිට් කරන්න ඕනේ කියලා. මං ස්ට්‍රෝං වුණා. ඉතින් ඊට පස්සේ මට ડોක්ටර්ස්ලාගෙන් හම්බෙච්ච ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි ඔයා first thing is Google එක search කරන්න එපා කිව්වා. හිතන්න එපා කිව්වා මම කැන්සර් patient කෙනෙක් කියලා. ඔයා ඒ ට්‍රීට්මන්ට් කරන්න කිව්වා සතුටින්. මම කොහොමත් ඉතින් ටිකක් සතුටින් ඉන්න කෙනෙක්. මම වැඩි එච්චර ලෙඩ දුක් මට ඇත්තටම ලෙඩක් නැහැ. ලෙඩවල් නැහැ මට. මේක කොහොම ආවද කියන එක මට හිතා ගන්නවත් බෑ. ඉතින් හරිම අහම්බෙන් තමයි මේක මට සිද්ධ වුණේ. මම ඇත්තටම හරි ඩිසපොයින්ට් වුණා. හැබැයි ඩිසපොයින්ට් වුණේ 1 week වගේ. ඊට පස්සේ මං ආවා මගේ ආයේ back to life එකට. මං හිතුවා මේකත් එක්ක මං එල්ලිගෙන හිටියොත් මට මගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. ඒක නිසා මම හිතුවා නෑ මම මේකත් එක්ක ෆයිට් කරනවා. මම මගේ ජීවිතේ ආයේ කොහොම හරි ගොඩනගා ගන්නවා. ට්‍රීට්මන්ට්ස් ගන්නවා ડોක්ටර්ස්ලා කියන විදිහට ඒවත් කරන ගමන් මම සතුටින් ඒක එච්චර ගණන් ගන්න නැතුව වැඩ කරනවා කියලා හිතුවා. ඊට පස්සේ මම අර විදිහට ට්‍රීට්මන්ට් අරගෙන ඔක්කොම කරලා ඉන්නකොට 2021 වගේ වෙනකොට හොඳ වුණා මට. හොඳ වුණේ නෑ නමුත් රිකවර් වුණා. 25% 30% වගේ රිකවර් වුණා. රිකවර් වුණාට පස්සේ
මං ආවා ආපහු UK ආවා මම බෙහෙත් උත්තර ගන්න. ඉතින් හැම 3 months එකකට මං ඉටලි යනවා එනවා. ඒ ට්‍රීට්මන්ට් ගන්නවා. ඉතින් මං ඒ ට්‍රීට්මන්ට් ඒ අවුරුදු තුන ඇතුළත ගන්නවා. ඉතින් දැන් එහෙම කරගෙන යනකොට මං එහෙදී මං ඒ ඉටලි ඉන්න වෙලාවෙදී මම YouTube ඉතින් කම්මැලිනේ YouTube බලනකොට මට හම්බුණා එක ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ නම තමයි දෙව්සුව සේවා කියලා බොහොම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් මට මුණ ගැහුණා ඒ YouTube බලන අතරේ. ඉතින් ඒ බලනකොට මං ඉතින් දැන් ඕක මම ඒකේ ඔක්කොම යන්නේ දෙව්සුව මෙහෙයවල් යන්නේ. ඉතින් මිනිස්සු ලෙඩ සනීප කරගන්නවා. ඉතින් ওই වගේ දේවල් යන්නේ මං ඉතින් හස්බන්ඩ්ට කිව්වා මෙහෙම මේ එකක් යනවා. හැමදේම වෙන්නේ හොඳ දේනේ කරන්නේ අපි මේක මේ ෆලෝ කරමු කියලා. ඊට පස්සේ මගේ හස්බන්ඩ්ත් අපිත් එකතු වෙලා හැම සෙනසුරාදා සති දෙකකට ඒගොල්ලෝ ඒක ඉන්ටර්නෙට් එක හරහා අන්තර්ජාලය ඔස්සේ ඒ සුවමෙහෙය කරගෙන යනවා. ඊට පස්සේ මට ඕක හම්බුණා. ඒකේ නිර්මාතෘත් තමයි දීගොඩ කුමාර ගුරු පියාණන් තමයි ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ප්‍රධාන පුද්ගලයා. ඉතින් ඊට පස්සේ ආධ්‍යාත්මික නායකයා. ඉතින් ඇත්තටම මම ඒක බලද්දි මට හරි පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ ඉතින් මමත් බුද්ධ ආගමේ කෙනෙක්. ඉතින් ඊට පස්සේ මායි මහත්තයයි දෙන්නම එකට හැම සෙන්සුරාදාම වගේ ඉතින් බලනවා. ඔහොම බලනකොට මගේ රිසල්ට්ස් ඔක්කොම එනවා පොසිටිව් විදියට එනවා රිසල්ට් ඔක්කොම. කියන්නේ එහෙම කැන්සර් සෙල් එකක් ආයෙ අර තිබුණ විදියමයි ආයෙ වෙනස් වෙලා නැහැ. රීග්‍රෝවින් එකක් වෙලා නැහැ. ඉතින් ඒක සතුටුදායක ආරංචියක් නේ. ඉතින් ඊට පස්සේ මම අර ප්‍රෝග්‍රෑම් එක එහෙමම දිගටම කරගෙන ගියා. සෙන්සුරාදාම මම ඒක ප්‍රේ කරනවා. ඉතින් මට දැන් හිතෙනවා මේ කැන්සර් සෙල්ස් ඊට පස්සේ මම වැඩ කරන්නත් පටන් ගත්තා. මම හැබැයි ඉතින් ලොකු අවස් කෙරුවේ නෑ කලින් වගේ. සාමාන්‍ය අවස් රිඩියුස් කළා මම ඒ ටික කෙරුවා. ඊට පස්සේ ඉතින් මගේ හස්බන්ඩ්ත් ගොඩාක් මට උදව් කරුවා. මට ඉන්නේ හොඳ හස්බන්ඩ් කෙනෙක්. ඉතින් එයාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. එයා ඒ තරම් මට ගොඩාක් උදව් කරුවා. ඒ වගේම මගේ ෆැමිලි එක මගේ දරුවෝ ඔක්කොම ඒගොල්ලෝ හැමදේම මට උදව් කරුවා. ඉතින් මට ඇත්තටම වැටෙන තරක් මට උනේ නැහැ. ඉතින් මගේ ඒ වගේම වැඩ කරන තැන ඒ මැනේජර්ස්ලා ඔක්කොම උදව් කරුවා. ඉතින් ඊට පස්සේ මම ඇවිල්ලා ඔහොම වැඩ කරා. ඉතින් වැඩටත් යනවා. බෙහෙතුත් බොනවා. ඉටලි ගිහලා ට්‍රීට්මන්ට්ස් කරගෙන එනවා. ඉතින් ඔහොම ඉන්න අතරේ ටික දවසක් ඔහොම ඉන්නකොට ඉතින් හැබැයි ඉතින් අර බෙහෙත් බොනවා ඒ වුණාට අර කියන්නේ මේ ගුරු පියාණන් කියනවා ඒ බෙහෙත් බිව්වට ඒ සිම්ප්ටම්ස් ගියාට රෝග ලක්ෂණේ නැති වුණාට ලෙඩේ තාමත් ඒක ඇතුලේ තියෙනවා කියලා. මේක අපේ ජීවිත අපේ මේ හුස්ම ප්‍රාණජීව ශක්තියක්ලු අපේ මේ ඇඟ ඇතුලේ යන්නේ. ඉතින් ඒක ශක්තියක්ලු. ඒක මේ විශ්වයේ තියෙන කියන්නේ විශ්වය තමයි අපිව නිපදවලා තියෙන්නේ. අපව මවලා තියෙන්නේ විශ්වය. ඉතින් අපි විශ්වයේ දරුවෝ. ඉතින් ඒ විශ්වයට අනුව තමයි අපේ ලෙඩ දුක් හැමදේම සම්පාදනය වෙන්නේ. ඉතින් දැන් ගුරු පියාණන් කියන්නේ මේකයි ලෙඩේ හොද වෙන්නේ නැහැ. නමුත් සිම්ප්ටම්ස් හරි ඒව නැතුව යනවා කියලා. ඉතින් ඒ වගේ මේ කතාවට මම එකග වෙනවා 100%ක්ම. ඉතින් ඊට පස්සේ මට ටිකක් හැබැයි මම වැඩ කෙරුවට ටිකක් ඉතින් අර බෙහෙත් කීමෝ ටැබ්ලට්ස් උත් ගන්නවනේ මම. ඉතින් මං හිතනවා මම කීමෝ ටැබ්ලට්ස් බීලා ඇති දැනට 8-10ක් විතර ටැබ්ලට්ස්. ඉතින් මට ඇත්තටම ටැබ්ලට්ස් උත් නවත්තන්න ඕන කමක් තිබුණා. නමුත් මම වැඩ කරද්දි මට ඒ ටැබ්ලට්ස් බොන්න බෑ. ඉතින් මම ඒක නිසා වැඩ කරන දවස් ටිකේ බොන්නේ අනිත් දවස් ටිකේ බොනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඔහොම ඉඳලා ටික දවසක් කොහොම ඉඳලා එහෙම ඉන්නකොට මට නිකන් ඇඟේ තද ගතිය අරෝ මේවා තියෙනවා. පොඩි තද ගති තියෙනවා. හැබැයි රිසල්ට්ස් ඔක්කොම good news එන්නේ රිසල්ට්. ඉතින් MRI ස්කෑනුත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ගොඩක්
තිබුණේ නැහැ ප්‍රශ්න. ඊට පස්සේ ඉතින් ටැබ්ලට්ස් බොනවා. ඉතින් වැට්ටත් යනවා ඔක්කොමත් කරගෙන ඉතින් නෝමල් ලයිෆ් එකක් කරගෙන යනකොට මට ඊට පස්සේ මට මේගොල්ලන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මෙසේජ් එකක් එනවා YouTube එකට මේ ඩිස්ටන්ස් හීලිං තියෙනවා රටේ ඉන්න අයට කියලා. දුරස්ත අයට රටේ ඉන්න අයගොල්ලන්ට පහසුකමක් විදියට මෙහෙම දුරස්ත long distance healing කරනවා කියලා මෙසේජ් එකක්. ඉතින් ඊට පස්සේ මං හිතුවා දැන් මම ලංකාවට ගිහිල්ලා බ්ලෙස් කරගන්නයි මම හිතාගෙන හිටියේ. ඉතින් මම ලංකාවට යන්න ලෑස්තිලා ඔක්කොම කළා දවස් 4කට විතර කලින් මම ඒ ඉන්න ඔෆිස් එකේ ස්ටාෆ් එක හරියම හොඳයි කාර්ය මණ්ඩලේ. ඒගොල්ලන්ට මං කිව්වා මෙහෙම මට ඒ දරුවෝ දෙන්නට කිව්වා මෙහෙම මට අපොයින්ට්මන්ට් එකක් බුක් කරලා දෙන්න මට මෙහෙම මම ලංකාවටත් එනවා මෙහෙම ජනවාරි 18 ඊට ඉස්සෙල්ලා මට පුළුවන් ද කිව්වම්කෝ මේ දවසේ තියෙනවා පුළුවන් නම් එහෙනම් කරන්න. ඉතින් ලංකාවට එන්න ඕන මෙන්න තීදි ඊට පස්සේ එදා තමයි මගේ ජීවිතේ තිබිච්ච සතුටුම දවස. ඒක මගේ හැරවුම් ලක්ෂයක් මගේ ජීවිතේ. කොහොම හරි සුම් තාක්ෂණේ මගින් එතුමා මගේ ගෙදරට ආවා නිවසට. ඉතින් ඒ වෙලාවේ එයා ගුරු පියාණන් බ්ලෙස් කෙරුවා මට. මට බ්ලෙස් කළා කිව්වා බය වෙන්න එපා කිසිම දෙයකට. මේ ඔය කැන්සර් එකක් කියන්නේ ආදි කාලෙවත් ඔය කැන්සර් එකක් කියන එකක් තිබිලවත් නැහැලු. ඉතින් ඕක මේ නිකන් తాවකාලිකව ආපු එකක් කියලා. හැබැයි ඉතින් මම වැඩි ලෙඩ ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. මම ඕක කිසි දෙයක් ගණන් ගන්න නැහැ. සාමාන්‍ය ජීවිතේ මොකද කැන්සර් එකක් කියලා ඕකේ මෙල්ලීගෙන හිටියොත් මට ජීවිතයක් ගෙනියන්න බැරි වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ගුරුතුමා බ්ලෙස් කරද්දි මට මගේ මුළු පිට පැත්තම නිකන් රස්නයක් වගේ ගිහිල්ලා මට දාඩිය දාලා නිකන් මට ඒක හිතාගන්න බෑ ඒ නරක ශක්තියින් තමයිලු ඒ තියෙන්නේ. ඉතින් ඒවා අපි මොන හරි කර්මයක් කළා ඇති. ඉතින් ඒක හේතුවෙන් හරි මොන හේතුවකින් හරි අපිට වුණා. ඉතින් වුණා කියලා අපි ඒ පස්සෙම තැලි ඉන්නවට වැඩිය හොඳයි අපි මොන හරි ඒවට පිළියම් හොයන එක නේද? ඉතින් ඊට පස්සේ කොහොම හරි දැන් ගුරු පියාණන් එක කෙරුවට පස්සේ මට ගොඩාක් හොඳයි. ඉතින් හරිම සනීපයි හරිම සතුටුයි. ඉතින් දැන් ඒත් මං බෙහෙත් බොන එක හැබැයි ඇත්තරියේ නෑ බිව්වා මං බෙහෙත් බිව්වා ඒත්. ඊට පස්සේ ටික දවසක් එහෙම බෙහෙත් බීලි ඉවරලා ටික දවසක් කොහොම ඉන්නකොට ඊට පස්සේ මම ලංකාවට ගිහිල්ලා ආවා. ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා ආපහු මම ඉතින් සුපුරුදු පරිදි වැඩ කරගෙන ඔක්කොම කරගෙන ඉන්නකොට ආයේ MRI ස්කෑන් එක ගත්තා. මොකද හැම 6 months එකකටම MRI ස්කෑන් ගන්නවා. ඊට පස්සේ MRI ස්කෑන් එක අරගත්තම ඒගොල්ලෝ ડોක්ටර්ස්ලා කිව්වා ඔයාගේ ඔළුවේ වම් පැත්තේ පොඩි ඩොට් එකක් තියෙනවා. ඒගොල්ලෝ සස්පෙක්ට් කරනවා මේක කැන්සර් සෙල් එකක්ද දන්නේ නැහැ කියලා 3 millimeter. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා රේඩියෝ තෙරපි කරන්න ඕනේ කියලා. මම කැන්සර් එක මුල් කාලේදීවත් රේඩියෝ තෙරපි කරුවේ නැහැ. ඉටලි ડોක්ටර්ස්ලා කිව්වා ලං කැන්සර් අය කවුද ඇහුවා රේඩියෝ තෙරපි කරන්න. ඉතින් ඊට පස්සේ මම දැන් මට ඕක ඔළුවේ තියෙන නිසා මට බයයි. මං රිෆියුස් කරුවා ඒක. ඒක රිෆියුස් කළා. මම ඉතින් එහෙම ඉන්නකොට ආයෙත් MRI ස්කෑන් එක දැම්ම ડોක්ටර් කිව්වා that's a normal small thing. ඒකට කලබල වෙන්න එපා. ඒක කැන්සර් සෙල් එකක් නෙමෙයි කියලා. ඉතින් ඔහොම ආයෙ 3 months වලින් ආයෙ ඒගොල්ලන්ට නිකන් හිතලා ඒගොල්ලෝ ආයෙ MRI ස්කෑන් එකක් ගත්තා. ඊට පස්සේ ගත්තම කිව්වා මෙහෙම ඒක දැන් 7 millimeter grow වෙලා හැබැයි over 10 millimeter ගියොත් එහෙම ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔළුවේ මේ ඔයාට DC අරෝ මේවා bloating eyes ඔක්කොම වෙනවා මේක ඉක්මනට shrink කරන්න ඕනේ කියලා. ඉතින් මං ඊට පස්සේ මං කිව්වා මං කැමති නෑ රේඩියෝ තෙරපි ගන්න. මං ඊට පස්සේ ආයෙ මං කතා කෙරුවා ඒ දෙව්සෝ සේවා ඉන්නේ පුතාටයි දුවටයි කතා කරලා කිව්වා මේ පුතේ මට මෙහෙම මේ පුළුවන් නම් ආයෙ අපොයින්ට්මන්ට් එකක් දෙන්න. මට මෙන්න මෙහෙම රේඩියෝ තෙරපි එකක් තියෙනවා.
මේ ඒක කරලා යන්න ඉස්සෙල්ලා මට ආශිර්වාදයක් අරන් යන්න ඕනේ ගුරු පියාණන්ගෙන්. මට අපොයින්ට්මන්ට් එකක් දාලා දෙන්න කොහම ඒ දුව ඉක්මනට දාලා දුන්නා. ඉතින් ඒගොල්ලෝ හරි හොඳයි. ඒගොල්ලෝ බොහොම කරුණාවන්තයි. ඒ දේවසුව සේවායකේ ඉන්න අය හරිම කරුණාවන්තයි. හරිම මව්වත් අය ඒගොල්ලෝ. ඉතින් මං හුඟක් කලින් ඉඳලා දන්න අය. ඉතින් ඊට පස්සේ කොහොම හරි ටක් ගාලා අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ. දැන් මේ ජූලි 23 ආයෙත් Zoom එකෙන් මම ගුරු පියාණන්ව මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච වෙලාවෙත් එහෙමයි මට කිව්වා පුතා බය වෙන්න එපා. මේ මම ඒ ඔක්කොම කැන්සර් සෙල් ටික අයින් කරනවා ඔයාගේ ඒ නරක සෛල මම ඒවා අලුත් කරනවා ඔයාගේ ඔයා ඔලුවට අත තියාගන්න කිව්වා විතරයි මට තේරුණා මං ගොඩාක් මම නිකන් හරි හැල්ලු වෙනවා වගේ මට දැනුණා. ඒ වගේ මම ඒක ඇවිල්ලා ආශ්චර්යයක්. ඒක මිරාකල් එකක් කියලා කියන්නත් බෑ. ඒක ආශ්චර්යයක් වගේ. ඒ ශක්තිය ලොකු ප්‍රාණජීව ශක්තියක් තියෙන. ඒක එතුමාට විතරයි මං හිතන විදිහට මේ මුළු ලෝකෙම තියෙන එතුමාට විතරයි. නමුත් මිනිස්සු ඒක තාම අඳුරගෙන නැහැ හරියට. ඉතින් බොහොම සරල චාම් බොහොම ආදරේ කරුණාවන්ත උතුම් ගුරු පියාණන් කෙනෙක්. ඉතින් හරිම නිර්ලෝභීව අපිට ඒක දෙනවා. ඉතින් එයාගේ ප්‍රාණජීව ශක්තිය තමයි අපිට දෙන්නේ. ඉතින් එතුමා ඇවිල්ලා තියෙන්නේ යම් කොටසක් ඉටු කරන්න මේ අපේ රටට. ඉතින් අපේ මිනිස්සු ඒක තාම තේරුම් අරන් නැහැ. ඉතින් ඒක ඒ ගුරු පියාණන් එක්ක ඉන්නේ ගොඩාක් ලොකු විද්වතුන් ඉන්නවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ හුඟක් ලොකු විද්වතුන්. ඉතින් දැන් හුඟක් තරුණ අය ඉන්නවා. ඉතින් මන් දුවල පුතාලටත් කියන්නේ ඒ වගේ මේ ගුරුතුමාගේ පිටිපස්සෙන් ඉන්නවා හෙවණැල්ල වගේ සුදු අම්මා. එතුමාගේ බිරිඳ. ඉතින් හරීම මව්වත් අම්මා කෙනෙක්. ඉතින් හරීම මව්වත් මෑණියන් කෙනෙක්. ඉතින් හරීම හොඳයි. හරීම හොඳ ගතිගුණ. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා ඒ සද්ධාම අහන්න. ඒ සද්ධාම පිළිපදින්න. හැමතිස්සෙම හොඳම උතුම් දේවල් ඉගෙන ගන්න. හොඳ දේවල් හිතන්න. නරක යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ අතාරින්න. තමන්ගේ ජීවිතේ හැමදේම අතෑරලා ජීවත් වෙන්න. ඒ භෞතික වස්තුන් එක්ක ජීවත් වෙන්න. නමුත් අතෑරලා ජීවත් වෙන්න. එතකොට ඔයාලගේ ආදරය කරන අයවට යුතුයකම් ඉෂ්ට කරන්න. ඒව ඔක්කොම ඉෂ්ට කරන්න. හැබැයි අතෑරලා මේ යුතුයකම් ඉෂ්ට කරන්න. ඒක තමයි අපේ බුදුදහම කියලා තියෙන්නේ. මිනිස්සු කියලා නෑ භෞතික සම්පatti දෙන්න කියලා. අපිට සම්පatti දෙනවා. නමුත් ඒවා අතෑරලා කවදා හරි ඒවා අපිට අතෑරලා යනවා කියන මේවිකෙන් තමයි අපි නිතින් මේ ලෙඩ දුක් හැදුණා කියලා කැන්සර් හැදුණා කියලා ජීවිතේ සැලෙන්න එපා. ජීවිතේ ගොඩක් ශක්තිමත් කරගන්න සතුටින් මුණ දෙන්න හැමදේටම ඒවට පිළියම් හොයන්න. අනිවාර්යෙන්ම ඒවට තියෙන උත්තර අපේ ළඟම තියෙනවා. මොකද අපි විශ්වයෙන් හැදිච්ච දරුවෝ. ඉතින් ඒක නිසා විශ්වයෙන්ම අපිට ඒකට උත්තර දෙනවා. ඉතින් ඒ ගැන බය වෙන්න එපා. මම ඔයාලට කියන්නේ මම ඔයාලගෙන් ඉල්ලනවා මේක මම මේක මේම වීඩියෝ එකක් විදියට මගේ channel එකෙන් මම මේක බෙදාලා දෙන්නේ හැමෝටම. මම මේක මේ දේශපාලන මේ විදියටවත් නෙමෙයි. මං දැකපුම මගේම එක්ස්පීරියන්ස් එකක් නිසා මම ඒක ප්‍රාතිහාර්යයක් විදියට මම දැකපු මම ඒක අත්දැක්කා. ඉතින් ඒක නිසා මං අද සතුටින් ජීවත් වෙනවා. ඉතින් මං හිතනවා අපේ රටේ ඉන්න ලොකු හොඳ ජනාධිපති කෙනෙක් අපිට ඉන්නවා. ඉතින් මං හිතනවා පිළිකාවකින් කෙනෙක් සුව වෙනවා නම් ඒක තමයි අපේ තියෙන ලොකුම සතුට. ඒ සතුට විශ්සර ගන්න බෑ. කෙනෙක් ලෙඩෙක් හොඳ වෙනවා නම් ඒක තමයි අපේ තියෙන ලොකුම සතුට. එයාව ගොඩ දාලා එයා සතුටින් ජීවත් වෙනවා නම් ලෙඩෙක් විතරක ඉන්නවයි කියන්නේ මිනිස්සෙකුට කොච්චර ප්‍රශ්නද. ඉතින් මේ ගුරු පියාණන් කරනවා. ඒක ගොඩාක් අය සුව කරනවා. ඉතින් මම හැමෝටම කියන්නේ ඕගොල්ලෝ කළුබෝවිල ජාත්‍යන්තර ශ්‍රවණාගාරේ හරි මොකක් හරි එකක් ඕගොල්ලෝ යන්න YouTube එකේ සර්ච් කරන්න දෙව්සෝ සේවා කියලා.
ඒකේ එනවා ඒකේ ආවම ඔයගලන්ට නම්බර්ස් කන්ටැක්ට් නම්බර්ස් ඒව කොහොමද ඒව කරන්න කියලා ඔයගලන්ට අහගන්න පුළුවන්. පුතාලා යන්න පුතාලා ගිහිල්ලා ඒ සද්ධාම ඉගෙන ගන්න. බොහොම බොහොම නිර්ලෝභීව ඒව දෙනවා. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ ලෙඩසුව කරගන්න යන්න එපා ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා යන්න සද්ධාම ඉගෙන ගන්න. ඒ 15 ආකාරයේ සද්ධාමක් තිනවා ඒ අපේ ගුරු පියාණන් ළඟ. ඒක මේව කෙරුවොත් ඕගොල්ලන්ට කවදාකවත් ඕගොල්ලන්ගේ ජීවිතේ වැරදින්නේ නැහැ. ඉතින් ඒක නිසා දෙමව්පියන්ට සලකන විදිය කොහොමද හැසිරෙන්නේ ඒ ගුරුතුමාගේ ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් යනවා YouTube එකේ. ඉතින් හුඟක් අය ස්පොන්සර් කරනවා. ඉතින් ඒව බලලම පුළුවන් ඕගොල්ලන්ට හැදෙන්න ගුරුතුමාගේ ළඟට යන්න ඕනේ. ඒව බලලම හැදෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ වගේම ඕගොල්ලන් ලෙඩතු එතෙන්ට ගියොත් එතන පොඩි සුදු මුදලක් අය කරනවා. ඒ මුදලට වැඩි වටිනාකමක් එතන තියෙනවා. ඒකට වටිනාකමක් දෙන්න බෑ. ඒ චාර්ජ් කරන ටිකට් එකේ ගානවත් නෙමෙයි. ඒක ළඟින්වත් තියන්න බෑ. ඒකට වටිනාකමක් දෙන්න බෑ. ඔයගොල්ලෝ මුදල් ගැන හිතන්න එපා. ඔයගොල්ලන්ගේ ජීවිතේ ලස්සන කරගන්න හිතන්න කියලා තමයි මම කියන්නේ. කවදාකවත් පිළිකාවකින් වැටෙන්න එපා කවදාකවත්. තමන්ගේ ආගම ධර්මානුකූලව ජීවත් වෙන්න. ලෙඩක් දුකක් වුණත් ඒක මහා ලොකුවට මේ යන්නේ නැහැ. ඒක බොහොම පොඩි දෙයින් නතර කරගන්න පුළුවන්. ඉතින් මම හැමෝටම කියන්නේ ඒ සද්ධාම ඉගෙන ගන්න. ඒ වගේම ලෙඩක් හැදුනට කවදාකවත් වැටෙන්න එපා. පුළුවන් තරම් මම වගේ හයියට ඉන්න මම දැන් 50 පැනපු කෙනෙක්. ඉතින් ඒ වුණත් මම අදටත් මම බොහොම තරුණ විදිහට තරුණ පොඩි ළමයෙක් විදිහට තමයි මගේ ජීවිතේ මං ගෙනියන්නේ. ඉතින් ඒක නිසා සතුටින් ඉන්න හැමදේම සතුටින් විනෝදයෙන් දරුවොත් එක්ක හස්බන්ඩ් එක්ක හැමෝත් එක්ක මහලපාලත් එක්ක සතුටින් ඉන්න. ඒක තමයි මගේ කියන්නේ. ඉතින් මං හිතනවා හැමෝම මේකෙන් ලොකු දෙයක් ගන්න ඇති කියලා. ඉතින් මං හැමෝටම කියනවා ඒ ගිහිල්ලා සද්ධාම ඉගෙන ගන්න. ඒ ගුරුතුමා ගිහිල්ලා දැක බලා ගන්න. ඒ තරම් හොඳ සරල කෙනෙක්. එයා හරිම හොඳ මව්වක් තියෙන කෙනෙක්. මොකද මම දන්නවා ඉතින් මගේ මුළු ඒ සුදු අම්මට ඒ ගුරු පියාණන්ට ඒ කාර්ය මණ්ඩලයට මම හැමදාම ණය ගැති. ඉතින් මම ඒ ගුරු පියාණන්ට සුදු අම්මටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබිලා ඒ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබිලා ඒ වගේම මම කරනවා යම් පිනක් නැත්තම් ඒ පින් ශ්‍රී විෂ්ණු මහා දෙවි දේවතාවුන් වහන්සේටත් ශ්‍රීම භද්‍රකාලී මෑණියන්ටත් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම ගුරු පියාණන්ට පතන්නා වූ බෝධියකින්ම ඒ නිර්වාණය මත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම මං හිතනවා මගෙන් හැම දෙයක් ගන්න ඇති කියලා. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.